හායි ළමයි කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද අපි ට්‍රිප් එකක් යන්න හදන්නේ. ටිකක් දුර ගිහින් තමයි මතක් වුණේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් ගත්තා නම් හොඳයි කියලා. අපි මේ යන ගමන් තමයි ඉන්නේ. මං හිතන්නේ මේ සර්විස් ඒරියා එකේ. මේ අපේ කට්ටිය අපි ඉතින් උදේට කන්න නැවතුනේ මෙතන. මෙන්න මේව තමයි ඉතින් උදේට කෑවේ. යන ගමන් පොඩි කණිෂෝර ටිකකුත් ගත්තා. ස්නැක් ටිකකුත් ගත්තා. මේව නැතුව ඉතින් අපිට ගමන් බිමන් යන්න බෑනේ නේද? ඉතින් මේ අපි යන අතරමඟ මං ඉතින් වැඩිම ෆෝන් එක අරගෙන ඔය වීඩියෝ ක්ලිප්ස් ගන්න එක තමයි. ඕව අරගෙන ඉතින් මෙමරීස් කී මම තියාගන්නවා. අපි යනකොට මෙන්න මේ වගේ ලස්සන තැන් පව කරගෙන තමයි ගියේ. හරිම ලස්සනයි. අපේ තව කට්ටියක්, අපේ තව යාළුවෝ ටිකක් අපිට හම්බ වෙනවා. අපි එතනින් පොඩ්ඩක් අපේ වාහනේ නවත්තලා එයාලා එනකන් ඉන්න තමයි බලාගෙන ඉන්නේ. අපේ කොහොම හරි 15 දෙනෙක් විතර අපි මේ ට්‍රිප් එක ගියා. අපි දැන් වාහනේ පොඩ්ඩක් නැවැත්තුවා. මොකද අපේ අනිත් යාළුවෝ එනකන් මේ ඉඳිති අපේ කට්ටියකින් ටික දෙනෙක්. අපි ඉතින් අර ගත්ත ස්නැක්ස් ඔක්කොම කාලා අපේ ගමන යන්න ආපහු පිටත් වුණා. මට අරගොල්ලෝ එන එක වීඩියෝ කරගන්න බැරි වුණා. ඔන්න ඉතින් ඔයාලා දකින්න ඇති අපි කොහෙටද ආවේ කියලා. ඔව් අපි ආවේ කතරගමට. අපි ඉතින් අවුරුද්ද පටන් ගත්තේ කතරගම ඇවිල්ලා. මේ ඉන්නේ අපිත් එක්ක ආපු අනිත් අයගෙන් ටික දෙනෙක්. මේ තමයි අපි නවතින තැන. අපි නවතින තැනට ගිහිල්ලා වොෂ් එකක් දාගෙන චේන්ජ් කරගෙන අපි දැන් යනවා ලස්සන තැනක් බලන්න. චූට්ටක් ඉතින් හරි අමාරුයි මේ පාර. ඒ උනට හරිම ලස්සනයි. සෆාරි එකක් ගියා වගේ තමයි ඉතින්. යන අතරමඟ ඉතින් අපිට මේ වගේ ලස්සන මුවෝ මෙතන මුවෝ රංචුවක් හිටියා. අපි සද්දට ඒගොල්ලෝ චුට්ටක් බය වුණා. මේ ඉන්නේ ඉතින් හැමතැනම වීඩියෝ කර යන මම. චූටි ඉතින් වීඩියෝ ක්ලිප්ස් ගන්නවා ඉතින් ආස විදිහට එක විදිහට ගන්නවා. ඔන්න ඉතින් අපි දිගට යන හරිම ලස්සනයි. මෙතන ගස් යායක්ම තිබ්බා. හරිම අමුතු තැනකට ගියා වගේ තමයි දැනුනේ. එහෙම ෆීලිං ටිකක් තමයි අපිට දැනුනේ. ඒ නිසා මම එතන චූටි ක්ලිප් එකක් ගත්තා. සමහර අයට නම් හොඳටම නිින්ද ගිහිල්ලා මේ අනිත් එක්කෙනා අපිත් එක්ක අපේ වාහනේ යන මේ ඉතින් මගේ හස්බන්ඩ්. අපි ඉතින් ඔන්න ආවා සිතුල් පව්වට. හරිම ලස්සනයි මෙතන. හරිම අවුව සැරයි. හැබැයි අපි ආවේ දවල් 11යි ගානකට විතර. ඒ වුණාට පුදුම ලස්සනයි. එතන අපි යනකොටම හිටිය අලියේ. එයාට කැම දෙන්න එහෙමත් පුළුවන්. අපි මෙතන මේ කට්ටිය යනවා දැන් මේ හරිම අවුවයි. මෙන්න මේක මාර ලස්සනයි. අපි එතන උඩටම ගියා. උඩට ගිහිල්ලා ටිකක් වෙලා හිටියා. අවුව සැරුණාට හුලඟ උඩටම වැඩි. මේ කන්ද උඩ තියෙන නිසා මේක මේ ඉඳිති මම තොප්පියකුත් දාගෙන මම යනවා. උඩට ගිහිල්ලා පහළ බලද්දි පුදුම ලස්සනයි. මම ක්ලිප්ස් ටිකක් ගත්තා. මම ඔයාලට දාන්නම් ඒව බලන්න. හරිම ලස්සනයි. හුලඟ නම් ගොඩාක් සැරයි. මේ පහළට බහින ටික. මේක තියෙනවා වටපිටාව. මේ අපේ කට්ටිය ඉතින් හරිම ලස්සනට තියෙනවා වටපිටාව. ඇස් දෙකට දැක්කම පුදුම ලස්සනයි. මේ වීඩියෝ අපිට මේ කැමරා එකකින් බලනට වඩා ඇත්තටම දකිද්දී ඒක පුදුම ලස්සනක් තියෙන්නේ. ඔයාලටත් යන්න වටිනම තැනක් සිතුල් පව්ව. යන අතර ගිහිල්ලා දැන් අපි මේ ආය යනවා. ඒ යනකොටත් මෙන්න මේ යාළුවෝ හැමතැනම වගේ ඉන්නවා. දැන් ඉතින් දවල්ට කන්න කියලා අපි නැවැත්තුවා. එදා මං හිතන්නේ පොය දවසක්. අපිට හරියට කන්න තැනක් තිබුණේ නෑ. මෙතන නැවැත්තුවා. කෑම නම් එච්චර ඉතින් රස නැහැ. ඔන්න ඉතින් මම කිව්වා වගේ මේක තමයි මේ සිතුල් පව්වට යන එන්ට්‍රන්ස් එක. තව මෙතන පොඩි වීඩියෝස් තියෙනවා. මෙන්න මේක හරිම ලස්සනයි මේ යන තැන. අපි ඉතින් දැන් ඔන්න ආපහු අපි ඉන්න තැනට යන්න පිටත් වුණා. යනකොට රෑ වෙච්ච හින්දා අපි රෑ කෑමත් අරගෙන කට්ටියත් එක්ක වොෂ් දාගෙන සින්දුවක් කියන්න මේ විදියට එකතු වුණා. හරිම ලස්සනයි ඉතින් මේ දවස්. දැන් මට මේ වොයිස් කරද්දි තාස් හිතෙනවා. ඊට පස්සේ පහුවෙන්ද උදේම නැගිටලා අපි කතරගම යන්න පිටත් වුණා. මේ ඉතින් ෆොටෝ ෂූට් එකක් කරනවා යන්න කලින්. දැන් ඉතින් මේ අපි කතරගමට යන ගම. කතරගම ගිහිල්ලා ඉන්නේ. දැන් අපි යන අතරමඟ කට්ටියටම ඉතින් තැඹිලි බොන්න ඕනේ කිව්ව හින්දා අපි නවත්තලා තැඹිලි බිව්වා.
හරිම රසයි. එතන තිබ්බේවා මං හිතන්නේ අපි ගිනි තැඹිලි ගෙඩි 15ක් 20ක් විතර බිව්ව කට්ටිය පොර කකා තැඹිලි බොනවා. මොකද හරිම රස්නේ ඒ වෙලේ. ඒ නිසා අපි ඊට පස්සේ ඒකත් දීලා අපි නාන්න තැන. ලස්සන තැනකට අපි ගියා නාන්න. හරිම ලස්සනයි මෙතන. වතුර පාන නම් සැර වැඩි. මට කොහෙද කියලා නම් මතක නෑ හරියටම. කොහොම හරි තිස්සමාරාම පැත්තේ. අපි ඉතින් හොඳට නාලා දවල්ට කාලා අපි ගෙදර යන්න පිටත් වුණා. මේක තමයි දිනේ තෙන්නේ. මේ අපගේ බ්‍රදර්ස් ටීම් එකේ වාර්ෂික ජාත්‍යාවේ මූලාරම්භයයි මේ. ඉතින් මේ මූලාරම්භයේ අවසානයේ තමයි දැන් අපි එකතු වෙලා ඉන්නේ. ඉතින් සහභාගී වූ මේ සියලු දෙනාටම